සෞදි අරාබියා විෂන් 2030 වැඩසටහන පූර්වගාමීව පැවැත්වෙන ශ්‍රී ලංකා රැකියා ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව එහි සිට මෙම තොරතුරු ගෙන එන්නේ රියාද්නි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සල මංගල රන්දනීය මහතා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය රැකියා ප්‍රවර්ධන වැඩසටහන. ඒ කියන්නේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා මානව සම්පත සඳහා විදේශ රටවල රැකියා දොරටු වැඩියෙන් විවර කර ගැනීම සඳහා වන වාර්ෂික රැකියා ප්‍රවර්ධන වැඩසටහන සෞදි අරාබි රාජ්‍යයෙන් ආරම්භ කළා. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සිටින කුසලතා සහිත නිසි නිපුණතා ඇති ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට සෞදි අරාබිය තුල වැඩි වශයෙන් නිෂ්පාදන සහ සේවා කර්මාන්තවල රැකියා අවස්ථා ලබා ගැනීම අරමුණු කරගෙන තමයි මේ වැඩසටහන කාර්යාංශයේ විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව ඒ වගේම සෞදි වල චේම්බර් ඔෆ් කොමර්ස් කියන මේ ආයතනයේ පහසුකම් යටතේ ආරම්භ කරන ලද්දේ. මේ වැඩසටහන මැයි මාසයේ 11 වන දින සෞදි රාජ්‍යයේ රියාද් නුවර චේම්බර් ඔෆ් කොමර්ස් ආයතනයේ සහයෝගය ඇතුව පළවෙනි වැඩසටහන රෝඩ් ෂෝ ආරම්භ කළා. ඒ වගේම දෙවන වැඩසටහන දමාම් චේම්බර් ඔෆ් කොමර්ස් ආයතනයේ සහයෝගය ඇතිව ඔවුන්ගේ පහසුකම් තුල ආරම්භ කළා. මෙම වැඩසටහන් දෙක සඳහාම සෞදි රාජ්‍ය තුල රැකියා නියෝජිත ආයතන වගේම නිෂ්පාදන සහ සේවා කර්මාන්තවල නියුක්ත සේවා යෝජකයන් සැලකිය යුතු පිරිසක් සහභාගී වුණා. ශ්‍රී ලංකාවෙන් මේ සඳහා පැමිණියා 15 දෙනෙක්ගෙන් යුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය සහ බලපත්‍රය සහිත රැකියා නියෝජිත ආයතන නැත්නම් මේ බලපත්‍රලාභීන්ව සහභාගී කරවාගෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමන් මෙම කණ්ඩායම මෙහෙයුමින් වැඩසටහනට නායකත්වය ලබා දුන්නා. 11 වන දින රියාද් චේම්බර් ආයතනය තුල පැවති වැඩසටහනට 50කට අධික සේවා යෝජකයින් සහ රැකියා නියෝජිත ආයතන සම්බන්ධ වුණා. ඒ වගේම පසු දින 12 වන දින මෙම සේවා යෝජකයින්ට සහ සෞදි රජයේ ශ්‍රී ලංකාවට වැදගත් වන ශ්‍රී ලාංකික වෘත්තිකයින් සහ ඒ සංගම් වල නියෝජිතයින් සහභාගී කරවාගෙන මේ සඳහා ඔවුන්ගේ අදහස් යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් කරනවා. ඒ වැඩසටහනේදී ශ්‍රී ලාංකික වෘත්තිකයින් විසින් ඉතා අගනා යෝජනා අදහස් ඒ වගේම ඔවුන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබා දිය යුතු විශේෂ උපදෙස් මාලාවන් රාශියක් ඒ වැඩසටහන තුලදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලබා දුන්නා. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඒ වගේම ශ්‍රී ලංකා තානාපතිතුමන් මෙම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යමින් පසුදින මේ කණ්ඩායම සඳහා වැඩසටහනක් නැත්නම් ශේෂ්ත්‍ර චාරිකාවක් සූදානම් කරා. ඒ ශේෂ්ත්‍ර චාරිකාව අල්මරායි කියන කිරි සහ ආහාර නිෂ්පාදනය කරන මේ සෞදි අරාබිය විශාලතම ආයතනයකට රැගෙන ගියා. ඒ ආයතනය සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 6000කට වැඩි පිරිසක් රැකියා කරනවා. ඒ රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යම්කිසි පිරිසක් මුණ ගැසුණා. ඒ වගේම මේ අය අල්මරායි කියන ආයතනයේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව අපගේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබා දෙන පහසුකම් පිළිබඳව සහභාගී වුණු මේ රැකියා ප්‍රවර්ධන වැඩසටහනේ බලපත්‍රලාභී නියෝජිත ආයතන වලට විශාල අවබෝධයක් ලබා ගැනීමට හැකි වුණා. ඒ වගේම මේ රැකියා නියෝජිතයින් සමග රැකියා ප්‍රවර්ධන වැඩසටහන තුල ඇති කරගත්තු සම්බන්ධතා මත ඔවුන් තවදුරටත් මේ නියෝජිත ආයතන සහ සේවා යෝජකයින් මුණ ගැසී ඔවුන්ගේ ව්‍යාපාරික සම්බන්ධතා ප්‍රවර්ධනය කර ගැනීම සිදු වුණා. ඒ රියාද් නුවර පැවති 11 වන දින සිට 13 වන දින දක්වා කරපු වැඩසටහන. ඒ වගේම මේ රටේ විදේශ රැකියා ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා සිටින විදේශ රැකියා ශාස්ත්‍රය සම්බන්ධ වගකීම දරන මානව සම්පත් සංවර්ධන සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශය Human Resource and Social Development කියන ඒ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මුණ ගැහිලා අපගේ විදේශ වෛද්‍ය කාර්යාංශයේ සභාපතිතුමන්ටත් ඒ වගේම පැමිණි අනෙකුත් නිලධාරීන්ටත් විශේෂ වැදගත් සාකච්ඡා වට 3ක් ලබා දුන්නා. ඒ සාකච්ඡා වට 3ේදී ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව පිළිබඳව සෞදි අරාබි රජය විසින් විදේශ රටවලින් පැමිණෙන ශ්‍රමිකයන්ට ලබා දීලා තියෙන විශේෂ පහසුකම් සහ ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව ලබා දෙන
වැඩසටහන් පිළිබඳ අවබෝධයක් ලබා දුන්නා. ඊට පස්සේ මේ වැඩසටහන අරගෙන ආවේ දමාම් වලට. දමාම් වල චේම්බර් කියන ආයතනය විසින් දමාම් ප්‍රදේශය තුල සිටින, ඒ කියන්නේ ජුබෙල් අල් හසා කියන මේ කර්මාන්ත පුරවරවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා කරන, ඒ වගේම තවදුරටත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අවශ්‍ය ඒ සේවා යෝජකයින් කැඳවලා තිබුණා. මේ ස්ථානයටත් මේ දින තුල 70කට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා සපයන ආයතන පැමිණ සිටියා. ඒ වගේම ඉදිරියේදී නව ශ්‍රමිකයන් බඳවා ගැනීමට කැමැත්ත තියෙන ආයතන පැමිණ සිටියා මේ වැඩසටහනට. අපගේ බලපත්‍රලාභීන් 15 දෙනාටම නව ව්‍යාපාර සම්බන්ධතා පවත්වාගෙන යන්නත්, පවත්වාගෙන ගිය ව්‍යාපාර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගන්නත්, ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින කුසලතා සහිත නිපුණතා ළඟා කරගත්තු ඒ මානව සම්පතට ඉහළ වෘත්තිකයින් ලෙස, උසස් රැකියාවල නියුක්ත වන වෘත්තිකයින් ලෙස සෞදි අරාබි රාජ්‍යයේ ඉතාම අනගි අවස්ථාවක් උදා වුණා.